මීන් අපේ ටුටු ගොඩක් මහතට හිටියා. දැන් කෙට්ටු වෙලා තියෙන්නේ. මේ උන්න ගෙනලා හිටියා. සෙම හැදිලා. දවස් 15ක් නැගිට ගන්න බැරුව වැටලා හිටියා. බෙහෙත් කරන්න එක දිගට අපි බෙහෙත් කළා. මුලදී හොඳට අඩු වෙගෙන ආවා. ලේ හැදිලා ඉද්දි කන්න නැති හින්දා මම කිරි එකක් හදලා කිරි පැකට් තියෙන්නේ කඩේ තියෙන. ඒකක් ගෙනල්ලා හදලා පෙව්වා. ඉන්ජෙක්ෂන් කට්ටක් කරන් පෙව්වා. පෙව්වට පස්සේ දවස් දෙකක් පෙව්වා. පෙව්වට පස්සේ මෙයාගේ සෙම උඩරිම වැඩි වෙලා සෙම මෙක්කෙරෙන්න ගත්තා. අරගෙන ඊට පස්සේ වැඩිච්ච විදිහටම එක පැත්තට වෙලා මාස් දවස් 15ක් විතර හිටියා. එකම පැත්තට වෙලා අපි දිගටම බෙහෙත් කළා. ගොඩක් බෙහෙත් කළා වෙන ගොඩ දාගත්තේ. මේ ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාගේ ගෙදරත් පූසෙක් ඉන්නවනම් එයාට සෙම තියෙනවනම් සෙම තියෙන වෙලාවට කිසිම වෙලාවක කිරි දෙන්න එපා. යෝගට් කිරි මුකුත් දෙන්න එපා. මොකද මේගොල්ලන්ට මාර විදිහට එක විස වෙනවා. අපේ එක්කෙනාටත් එහෙමයි ගොඩක් අමාරු වුණා. ගොඩ ගන්න බැරිම තත්ත්වයට වැටලා හිටියේ. මට ඒ වෙලාවේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් මේ කෙට්ටුයි තාම ගැවිල්ලා නැහැ. මේ කටු ටික හවු වෙනවා තාම. දැන් නම් කනවා.